present simple, past simple, future simple හරියට verb video එක ඔබ නරඹන්නට ඇති. verbs video එකෙන් පස්සේ present simple වෙනම, past simple වෙනම, future simple වෙනම videos තුනක් ඕනම කතා කරලා පාඩම් මම කරලා තියෙනවා. නේද? ඒ වෙන වෙන පාඩම් ටික කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ පාඩම් තමයි මේ කරන්නේ. එතකොට ඒ තුනේ අපි question form, positive form, negative form අපි එනවා කියන්නේ. අද චුට්ටක් ඉංග්‍රීසි කතා කරන්න වැදගත් වෙන පුංචි කොටසක්. විනාඩි කිහිපයක මතක් කිරීමක් කරලා මේ simple tenses වල පටල ගන්න බෑ. අපි දන්නවා present simple ඒ කියන්නේ වර්තමාන කාල. සරල වර්තමාන කාලේ present simple එක කියනවා. අපි දන්නවා subject එක singular නම් අපි නම් පුතා. ක්‍රියාවට s එනවා. plural නම් ක්‍රියාවට s එන්නේ නැහැ. මේක බලන්න. He goes, you go. Third person singular නම් ක්‍රියාවට s එන්නේ නැහැ. sorry ක්‍රියාවට s එනවා. plural නම් s එන්නේ නැහැ. වර්තමාන කාලයේ singular සහ plural එක ඩිෆරන්ස් එකක් තියෙනවා. වෙනසක් තියෙනවා. පැහැදිලිද? ඔහු යනවා he goes. නිමල් යනවා නිමල් goes. චාමර යනවා චාමර goes. පැහැදිලිද? ඔබ යනවා you go මම යනවා I go. මේ කාල ભેදයේ ප්‍රසන්න වලදී ඒකවචන බහුවචන ભેදයක් තියෙනවා. පැහැදිලිද? හැබැයි past එකේදී ඒකවචන බහුවචන ભેදයක් තියෙනවද? නෑ. හොඳට බලන්න. he එකම දේ අතීත කාලයේ පුතා verb එක දාන්නේ මොකෙන්ද? කියන පුතා past වලින් verb එක දාන්නේ මොකෙන්ද? past වලින්. he went, you went. He went, you went. පැහැදිලිද? මෙතනදී he ආවම go නෙමෙයි goes උනා. you plural ආවම go උනා. ඒ කියන්නේ subject එක මොනවා නම්ද පුතා? singular නම් හරිද? උදාහරණයකට he, she, it වගේ ආවොත් අපි ක්‍රියාවකට මොකද කරනවද? s එකතු කරනවා. පැහැදිලිද? හැබැයි පුතා I, we, you they වගේ බහුවචනය කියලා මොකද? plural ආවොත් ක්‍රියාවට s දාන්නේ නැහැ. ඒ මොකද කාලෙද පුතා ඒක අතර යන්නේ? present simple. දැන් පුංචි උදාහරණ කීපයක් ගන්න මාත් එක්ක කියන්න. දැන් මම යනවා නම් I go. my mother යනවා නම් mother goes. ඔහු එළවනවා නම් he comes. ඔයා එනවා නම් you come. පැහැදිලිද? බල්ලා එනවා නම් බල්ලා දුවනවා. dog runs. බල්ලා එක වචනයි. අපි දුවනවා නම් we run. ඒ શબ્දයක් ඉන්නේ නෑ. ප්‍රසන්න වලදී පුතා ඒක වචන ස්වභාවයක් આવොත් ඒ શબ્ද එනවා. බහුවචන ස්වභාවයක් આવොත් ඒ શબ્ද එන්නේ නෑ. ඔක වර්තමානයේ පැහැදිලිනේ. හොඳට පැහැදිලිව වලට මම පුංචි උදාහරණ කිහිපයක් ගන්නම්. right? he goes, Nimal comes, we play, they sing. බලන්න මේ දෙකේ වෙනස. singular නම් s ආවා, plural නම් s ආවේ නැහැ. පැහැදිලිද? පුතා ඊළඟට අපි මොකකට කම්පෙයාර් කරන්න යන්නේ? past කියන අතීතනේ. past කියන මොකද? අතීත. එතකොට ඔහු එනවද කියන අපි ඔහු ආවද? කරන දේවල්ද කරපු දේවල්ද? කරපු දේවල් කියන්නේ. එතකොට he went. go එකේ past එක මොකද්ද? went. he went. ඔයා you went. මේ අතීතයේදී පුතා singular ආවත් plural ආවත් verb එක දාන්නේ කොහොමද පුතා? present මේ මොකෙන්ද පුතේ දාන්නේ? past එක. මොකෙන්ද දාන්නේ? past එක. පැහැදිලිද? පැහැදිලිද? right. එතකොට මට කියන්නකෝ he goද he went? went. නිමල් come the came ද පුතා? came. we play or played? කියන්න. played. they sing or sang? they sang. දැන් බලන්න singular plural verb එක මොකෙද? past වල. එහෙනම් උඩ ප්‍රසන්න වලදී විතරයි
සිංගියුලර් ප්ලූරල් ඩිෆරන්ස් එකක් තියෙන්නේ. පාස්ට් එකේ වෙනසක් නෑ. එකම දීතිය verb එක දාන්නේ පාස්ට් වලින්. පුතා සිංගියුලර් ආවත් ප්ලූරල් ආවත් verb එක දාන්නේ අතීතයේදී පාස්ට් වලින්. පැහැදිලිද ඔයගලන්ට? ක්ලියර්ලි? පුතා ෆියුචර් කියන්නේ අනාගත කරන්න ඉන්න දේවල්. කරපු දේවල් නෙමෙයි කරන්න ඉන්න දේවල්. රයිට්. එතකොට අනාගත කාලේ ඒක වචන බහුවචන ભેදයක් තියෙනවද? නෑ. තියෙන්නේ මොකද්ද පුතා? එකම කතන්දරේ. මොකද්ද අපි දාන්නේ? verb එකට කලින් will. උදාහරණයක් බලන්නකෝ. He will go, you will go. පැහැදිලිද? මේ වාක්‍ය ටික අපි හදමුකෝ. He will come. ඔහු ඒවි. sorry. ඔහු යාවි. He will go. නිමල් will come. අපි සෙල්ලම් කරයි. we will අපි සෙල්ලම් කරමු කියන්න පුළුවන් අනාගතේ කරමු කියලා. they will see. පැහැදිලිද? පුතා දැන් අපි ගත්තා මේකේ present past future මේකේ බොහොම simply අපි ඉක්මනට යන question ප්‍රශ්නයක් අහලා. පුතේ ඒක වචන නම් වර්තමානයේ අපි මොකක්ද දාන්නේ? කියනවා මොකද? does plural නම් do. ඔයා යනවද? Do you go? අය යනවද? ඌ යනවද නම් does he go? හැබැයි අතීතයේ do dash උන වර්තමානයේ do dash උනට අතීතයේදී ඒක වචන බහුවචන මොකක්ද අපි දාන්නේ පුතේ? did. ඒකට බහුවචන did දාන්න. අනාගතේ මොකක්ද පුතේ දාන්නේ? will. පැහැදිලිද? හරි මේ question එක තව චූට්ටක් ඉක්මනට ඉවර කරගමු. මාත්‍යකට ප්‍රශ්න කිහිපයකට යන්න. මට කියන්න හැමෝම නිමල් කනවා නිමල් eats නිමල් කෑවා හැමෝම කියන්න නිමල් ate නිමල් කයි නිමල් will eat right නිමල් කනවද does ඒ වචනේ does නිමල් eat නිමල් කෑවද එහෙනම් පුතේ මේ does උනාට මේ අතීතෙදි මොකක්ද වෙන්නේ did නිමල් eat නිමල් කයිද will නිමල් eat පුතා අපි plural example එකට යමු ඔබ ඉංග්‍රීසි කතා කරනවා you speak English ඔබ ඉංග්‍රීසි කතා කළා you spoke අතීතයෙන් ඉන්නේ verb එක past නේ ඔයා ඉංග්‍රීසි කතා කරයිද you will speak මම මේ මුයි බොහොම සරල දුන්නානේ අපි තොරකට කතා කරන්නේ නැතුනට මම උදාහරණයකට ලේසි කරගන්න හරි ඔයා ඉංග්‍රීසි කතා කරනවද නම් පුතා මොකද අපි දැන් does or do කියන්න do දාන්නේ do you speak ඒක වචන does ප්‍රවචන do singular උනත් plural උනත් වෙනසක් නැහැ අතීතයේදී වර්තමානයේදී singular and does plural නම් do අතීතයේ පුතේ ඔයා කතා කළාද කියලා අහද්දි did you speak ඔයා කතා කරනවද අනාගතයේදීවත් will you speak මම හිතනවා බොහොම simple idea එකක් මම ඊළඟ වීඩියෝ එකේ මේකේ examples 20 question form negative form වෙනම සාකච්ඡා කරනවා right ඔබට present past future difference එක පැහැදිලි වුණා කියලා විශ්වාස කරනවා present වලදී do dash වෙනසක් තියෙන question එකේදී අතීතයේ මොකද use කරන්නේ did use කරනවා අනාගතයේදී will use කරනවා